සුබ දවසක් ඔක්කොටම. අද බ්‍රහස්පතින්දා නොවැම්බර් 26 6 වෙනි දවසේ එකක් හදාගත්තා මම. ඒක පොඩි ගමන් තමයි කතා කරන්නේ නැත්තම් නිවෙනවා මේක. මේ දවස්වල ලංකාවට සෑහෙන ලොකු කුණාටුවක් වහිනවා කියලා ආරංචියක් තියෙනවා. ආරංචියක් නෙවෙයි නිවුස් වල දැක්ක SNL සෑහෙන වාර්තා කරලා තිබ්බා. මං හිතන්නේ ටිකක් ලොකුයි නායම් කිහිපයක්ම වෙලා තිබ්බා. ඊට පස්සේ පාලමක් කඩන් වෙලා තිබ්බා. කිහිප දෙනෙක් මතුරුදහන් වෙලා තිබ්බා. එන්න වෙන රටක ඉන්නකොට තමන්ගේ රටේ නිවුස් අහන්න තියෙන ආසාව වැඩි වෙනවා. ඒක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඒ වුණාට ගිහිල්ලාම බලන්න ඕන දෙයක්. මොකද මීට කලිනුත් ගිහිල්ලා ඉඳලා තියෙනවා. එතකොටත් නිකන් ලංකාවේ නිවුස් එකක් අහගෙන ඉන්න එක නිකන් මාර දෙයක්. ඒක තමන් ඒ රටේ ඉන්නවා කියලා වගේ දැනෙනවා. මොකක් වුණත් තමන්ගේ රට කියන එක කාටවත් මොන වෙලාවකවත් අයින් කරන්න බෑ. ඒක ඇත්තටම අමාරුයි. එළියට වැස්සාම තමන්ගේ මිනිස්සු පාරේ ඉන්නේ. බස් වල යනකොට තමන්ගේ මිනිස්සු පාරේ ඉන්නේ. ඔක්කොම තමන්ගේ භාෂාවෙන් කතා කරනවා එන්නේ. හැමදේම තමන්ට තේරෙනවා. ජීවත් වෙන්න තමයි ටිකක් අමාරු. ඒ රෙන්ඩ අනික හැමදේම ලංකාවේ තියෙනවා. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. තර්කයක් නැහැ. ඒ ෆීලිං එක දැනෙනවා වැඩි ටිකක් වෙන රටකට ගියාට පස්සේ. මම අර හැම වෙලෙම කියන එක තමයි the grass is always greener in the other side කියන එක. it happens නේ. ඒකට තමයි මේ මොකද්ද විටමින් D වොන්නේ. ඒ තමයි විටමින් D කියන එක තියෙන්නේ. ඊයේ මේ මම කැම්පස් එකේ රොබොටික්ස් ලැබ් එකට ගියා. ඒක සෑහෙන ලොකුයි. රොබොටික්ස් ලැබ් එක කියන්නේ ඩ්‍රෝන් ලැබ් එකට සෑහෙන ලොකුයි. මම හිතන තරම් ලොකුයි අතරම. ඒකට ඇක්සස් හදා ගන්න ඕන. ඒ වෙටි කරගන්න ඕන. මම දැන් ඇවිල්ලා අතරම දවස් 6යි. අදට 6යි. කම්ප්ලීට්ලි දවස් 5යි. ඒ දවස් 5 මම සෑහෙන වැඩ කරගත්තා. මගේ housing ප්‍රශ්න ඉවිසගත්තා. කැම්පස් එකෙන් ඔෆර් කරන කන්ටේනර් හවුස් එකක්. ඒක කන්ටේනර් පෙට්ටියක් ඇත්තටම කිව්වොත්. එතන පොඩි යාඩ් එකක් වගේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පොඩි නිකන් පොඩි බ්ලොක් එකක් වගේ හදලා. පොඩි ගොඩක් ලොකු නෑ. මම අතේ අලුත් අත්දැකීමක් වෙයි. ලබන සඳුදාද මූව් වෙන්න තියෙන්නේ. වැඩි කාලයක් නැහැ. හෙට සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා. ඊට කලින් පේමන්ට් එක කරන්න තියෙනවා. it's nice. මේ රෙජිස්ටර් වෙන්න තියෙන දේවල් ටික තව චුට්ටක් කරන්න තියෙනවා. සහ බැංක් account එකක් හදන්න. ඒකත් මේ වගේම පොඩ කරගන්න බලන්න ඕනේ. බයිසිකල් එක ගන්නත් ඕනේ. ටිකක් දුරයි එතනට. ඒක මෙතන ඉතින් ටිකක් දුරයි. ඒනට ගාන සෑහෙන affordable. මම රුටීන් එක මේන්ටේන් කරන්න උත්සාහ කරනවාද 6ට ඇලාම් එක තිබ්බේ 6යි 10ට හැරුණා ඇත්තටම කිව්වොත්. දැන් කීයදලා? දැන් උදේ 7යි. මට 8ට කැම්පස් එක යන්න පුළුවන් වෙයි. WhatsApp එක හරි නැහැ. Facebook එක හරි පැය ගානක් හිටියේ නැති වුණා. බලමු මේ රුටීන් එක දිගටම කරන් යන්න. මම වීඩියෝ කරන එක මම දිගටම කරන් ගියා. දැන් දවස් 5ක්. දවස් 5ක් එක දිගටම කරා. try කරා. bye.